විචිරත්නම් සජිව්කාන්ත් සූදානම්බානේ ප්‍රථම පාදුවාරය ආරම්භ කරන්නට දිවෙනවා රයිට් ආම අවද විකට් ආකාරයට දාත පාරක් ලෝ ෆුල් ටොස් පාදුවක් පාතිත වන්නේ යනු මැනවින් ස්ථානගත කරනවා සජිව්කාන්ත් වෙර දැරුවේ බ්ලොක් කෝල් එකට පහර දීමට අසීරු සීමාවේ පන්දුව පතිත කරන්නට නමුත් ලෙග් ස්ටම්ප් එක විවෘත කරමින් තරමක් ඔෆ් ස්ටම්ප් එක දෙසට ගොස් පිට හසුරුවමින් සිටි ක්‍රඩකයා ඒ පන්දුව ඔෆ් ස්ටම්ප් එක ඉලක්ක කරමින් යොමු කරේ නොපතිත ලෝ ෆුල් ටොස් පන්දුවක් ලෙස යනු දැන් ලකුණු 6කින් ඉනිම ආරම්භ කරන ආකාරය දක් ලැබෙනවා රිලැක්සින් සිතුමින ක්‍රඩකේන ආරම්භක පිටිකරු අසංක දැන් සජිව්කාන්ත් කුමන ආකාරයේ උපායක් යොදා ගනීද පන්දු සම්මිශ්‍රණයක් සහිත පන්දු සංකලනයක් සහිත දකුණත් මතවේග පන්දු යවන්න දැන් සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා තිබෙනවා සජිව්කාන්ත් රයිට් ආම ඔබ විකට් ආකාරයට එවර හොඳ පන්දුවක් යොමු කරන්නේ පිට පාරේමින් විකට් රකින්න ක්‍රඩකයා ධනුෂ්ක සම්පත් වෙතට පන්දුව ඇදී යන්නේ ලකුණක් ලබා ගන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ දාබර කඩාලුනේ හිතබෝතුනේ ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පාදුවාරය විශේෂයෙන්ම පසුගිය වසරේ 2024 වසරේ ජුනි මාසයේ මේ ජුනි මාසයේම පසුගිය වසරේ ඉන්දියාවේ කල්සා රන්කුස්සලාන තරගමාලාවේ ඉන්ඩෝරේ පැවති තරගමාලාවේ අතර වාරයේ උඩ පාදුවක් සුරකවරයක් ගන්නවා උපයසේන සජිව්කාන්ත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිද්දී ප්‍රථම විකටුව බෙද වැටෙනවා මේ වන විට පන්දුවට පහර දෙන රිලැක්සින් සිතුමින කණ්ඩායමේ ආරම්භක පිටිකරු ආසංක ලකුණු 6කට කඩා පිටි ඉදිරිපත් වන්නේ තපොළදී රිලැක්සින් සිතුමින අනින් முதலாவது விக்கெட் ஆட்டமிழக்கிறது ஆட்டமிழந்து செல்வீரர் ஆரம்ப துடுப்பாடு வீரர் அசங்க 6 ஓட்டங்கள் பெற்ற நிலையிலே ஆட்டமிழக்கிறார் விஜயரத்னம் சஜிவ்காந்தின் பந்து வீச்சில் உபயசேனவிடம் பிடித்து மொத்த ஓட்ட எண்ணிக்கை 6ஆக இருக்கும் பொழுது ලකුණු 6යි එක් විකටුවක් බෙද වැටි අවසන් මා සඳහන් කරමින් සිටියේ කල්සා රන්කුස්සලාන තරග මාලාවේ ඉන්දිය රුපියල් 25000ක් සමග ඒ තරග මාලාවේ හොඳම පන්දු යවන්නා ලෙස අභිෂේක ලැබුවේ මේ ඔබ ඉදිරියේ පන්දු රකින්න විජයරත්නම් සජිව්කාන්ත් දාබර කඩාලුනේ හිතබොතුනේ 2024 ජුනි මාසයේ මතකයේ අවසන් පූර්ව තරගයේ සුපර් ෆැෂන් කඩකෙන් පරාජයට පත් වුණේ. නමුත් මෙවරත් ඒ තරග සංචාරයට එක්වන්නට ඔවුන් විශේෂයෙන්ම ඉන්දියාව බලා පිටත් ගියත් විසා ගැටලුවක් හේතු කොටගෙන නැවතත් හයිදරාබාද් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නට සිදු වුණා. දාබර කඩාලුනේ හිතබොතුනේ අවාසනාවන්ත ලෙස එවර පාර එලකනවා පන්දු ඇදී යන්නේ ෆ්ලෙක් කිරීම ඉහලින් ලකුණු 6යි දාබර කඩාලුනේ හිතබොතුනේ මේ උස්සති දකුණත් පිටිකරුවා පන්දු පහර එල්ල කරන්නේ යනුව දැඹු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා ඉහළ නගිනවා ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව රාමණීය පන්දු පහර කෙල්ල කරේ විජයරත්නම් සජිව්කාන්ත් තරමක් පායින දෙසට ලෙග් ස්ටම්ප් එක ඉලක්ක කරමින් පන්දුව පතිත කරේ මැනවින් ෆ්ලික් කිරීම දීප්ති ස්කාලෙක් දෙසින් ලකුණු 6ක් එකතු කර ගන්නවා යනුව රාහුල් ලකුණු 6කින් ඉනිම ආරම්භ කරන්නේ දාබර කඩාලුනේ හිතබොතුනේ සූදානම් පන්දු යොමු කිරීම සඳහා විජයරත්නම් සජිව්කාන්ත් රයිට් ආම ඔබට විකට් එකකට තිබයි තුමු කරන ඊළඟ පන්දුව වේගය අඩාල කරමින් යොමු කරේ සාර්ථක පන්දුවක් සිලිමිඩ ඔෆ් දෙසිට පන්දුව ඇදී යන්නේ ලකුණක් ලබා ගන්න ඉඩකඩ නැහැ රාහුල් නාමය ලොවක් දිනු නාමයක් ඉන්දියාවෙන් පිහු අද්විතීය දකුණත් පිටිකරුවා ද වෝල් යන අනුවර්ථ නාමයෙන් ජාත්‍යන්තර විචාරකයන් ආමන්ත්‍රණය කරලාද රාහුල් ඩ්‍රාවිඩ් ඒ වගේම කේල් රාහුල් ශර්මා ඔබට මතක ඇති හිටපු දකුණත් දඟ පන්දු යවන්නා රාහුල් නාමයන් අපගේ මතකයට ආවර්ජනය වන්නේ දැන් සූදානම් විජයරත්නම් සජිව්කාන්ත් රාහුල් ඉදිරියේ මීළඟ පන්දු යොමු කරන්නට රයිට් ආම මොහොත විකට් ආකාරයට පන්දු යොමු කරන්නට සූදානම් වන්නේ අංක 9 ජෙසිය පැලද ක්‍රඩක් කරන දකුණත් මදවේග පන්දු යවන්නා දිවේනවා මීළඟ පන්දු යොමු කිරීම සඳහා දිවයිතුම් කරන්නේ ඉවර පහරක් එල්ල කරන අවුඩු ගෝඩට පන්දු යොමු වන්නේ තරමක් පොයින්ට් එකට වන්නට පන්දු ඇදී යන්නේ පස්වෙම ලකුණක් එකතු කර ගන්නදී මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 13 දක්වා ඉහළ ලඟුවේ තිබෙනවා ලකුණු 13යි මුල් ලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පන්දුවාරේ නිමාව දුටුවේ දාබර කඩාලුනේ හිතබොතුනේ අකිල ජාලත් අද දිනය තුල සුපර් ෆැෂන් ක්‍රඩකේන් සමග අත්වැල් පැදගෙන සිටිනවා මිට දින කීපයකට ඉහතදී සුපර් ෆැෂන් වමත් ආරම්භක පිටිකරුවා කැගලු පුරවරයෙන් ක්‍රිකට් ක්‍රඩාවට දායදුණු ක්‍රඩකයා කසුම් රාජපක්ෂගේ නික්ම යාමේ අනතුරු මේ තරඟ මාලාවට ඔහු සම්බන්ධ වී සිටිනවා ඊට පෙර ආතුව සමීර සඳරුවන් විදේශගත වුණා සුපර් ෆැෂන් සංචිතයේ දෙස බලන කල ඊට පෙර ආතුව දිලීප ප්‍රියදර්ශන දක්ලා
ලැබුණා. වීනස් බොලොග්නා සංචිතයේත් අපිට බොහෝ උදාහරණ නිරංග රණසිංහ වැනි ක්‍රීඩකයන් අපිට මතකයට ආවර්ජනය වෙනවා. අද අපේ ක්‍රීඩාලුවේ හිතපොතුනේ මధుරංග පෙරරා වැනි ක්‍රීඩකයන් මතකයට ආවර්ජනය වෙන්නේ. බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දැන් ජපානයේ සහ මැද පෙරදිග ඒ වගේම ඉතාලියේ රුමේනියාව වැනි රටවල් වල ජීවත් වන්නේ විශේෂයෙන්ම වෘත්තීමය කටයුතු සමග ක්‍රිකට් ක්‍රීඩාවේ දියලන ආකාරය දක්න ලැබෙනවා. දිවෙනවා මිලින ප්‍රේෂාන් මේ ළඟ පන්දුවාරයේ ප්‍රථම පන්දුව පාරෙල කරනවා. පන්දුව ඇදී යන්නේ දීප් එක්ස්ට්‍රා කවර් දෙසට වන්නට පාස්සියම ලකුණක් එකතු කර ගන්නවා. මිලින ප්‍රේෂාන් පාන්දිය මුකන ක්‍රීඩකයා යාපහුව ප්‍රදේශයෙන් සැහැල්ලු පාදු ක්‍රිකට් ක්‍රීඩාවට දාදුණු මේ දකුණත් සටන්කාමී තුඩිරාව ක්‍රීඩකයා දාබර ක්‍රීඩාලුවේ හිතපොතුනේ දිවේනේ මීළඟ පාන්දිය මුක කරන්ට ඉවර හොඳ පාන්දුවක් කෙසෙපෙතත් පහර එලකනවා ලොං ආෆ් දෙසට වන්නට පාස්සිම ලකුණක් කරා පැතිමාරු කර ගන්නදී මුලක්කඩ සංඛ්‍යාව ලකුණු 15 ඉන්දියාවේ මැංගලූරුහි පඩුබිද්‍රි ක්‍රීඩාංගණයේ කඩල් ෆිෂ් තරග මාලාව තුළ මගේ ඇස්පනා පිට දර්ශන කොන්ක්‍රීට් ක්‍රීඩකේ නියෝජනය කරමින් කඩළු තෘත්වයක් ලබා ගත්තේ ඒ ඉන්දීය පිතිකරුවන් තරමක් නිශ්චය කර ගැනීම අසීරු පිතිකරුවන් ඔවුන් විටක දකුණත්ව සිටිනවා එක සෙනෙකින් ඔවුන් වමත් පිතිකරුවෙන් බවට පත්වනවා බොහෝ විට වී හැඩේ පහරවල් එල්ල කරනවට වඩා ස්විප් පහරවල් එල්ල කරන්නට වඩා රුචිකත්වයක් දක්වන ඉන්දීය පිතිකරුවන් තිදෙනෙක් ඔහු දවා ගත්තේ දාබර ක්‍රීඩාලුවේ හිතවතුනේ දැන් ලකුණු පූර්ව ලකුණු 16යි ඉනිමේ දෙවන පාන්දුවාරය රැඳී සිටින්නේ මිලින ප්‍රේෂාන් විශේෂයෙන්ම සොඳුරු අත්දැකීම් වින්දනීය අත්දැකීම් කරන ක්‍රීඩකයෙක් කිසිදු විවාදයකින් තොරව සංචාරයන් අතර තුල දැන් සුදානම් පාන්දිය කිරීම සඳහා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට මේ සිහින් සිරුරක් ඇති දකුණත් පිටිකරුවා කළු පහන ඉදිරියේ පාන්දුව මුක් කරාන ඉවර පාන්දු පාරෙල කරනවා මිඩ් විකට් දෙසට වන්නට අකිල ජයලත් පාන්දුව රැග් ගන්නදී පාස්සෙම ලකුණක් එකතු කර ගන්නේ අනු මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 17 දක්වා ඉහළ නැංගී තිබෙනවා ජීවන් මාලන් මහතා අපිට දැන් ලකුණු සටහන් කරමින් සහාය දක්වන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් වචනේ පරිසමාප්තියේම මේ තමයි විශේෂත්වය මේ ක්‍රීඩකීන්ට තිබෙන ලැබියාව මේ ක්‍රීඩකීන් අප කෙසේ හෝ බලන්නේ මේ තරග මාලාවක් සාර්ථක කර ගන්නට ඒ නිසා විචාරකයන් ලෙස සහ මේ සම්පත්දායකයන් ලෙස ඔවුන්ගේ භූමිකාවෙන් මදක් ඔප්පට ගොස් විවිධ කර්තව්‍යයන් සිදු කරමින් දායකත්වයේ ලබා දෙන්නේ මේ සජීවී කරුවන් විනිශ්චයකරුවන් විස්තර විචාරකයන් මේ සියලු දෙනා දාබර ක්‍රීඩාලුවේ හිතපොතුනේ අතුරුවාරයේ ලකුණු 4ක් එකතු කර ගන්නවා තරමක් විරලයි මේ ක්‍රීඩා පිටිය තුළ ලොෆ්ටඩ් කවර් ඩ්‍රයිව් ලොෆ්ටඩ් ඔෆ් ඩ්‍රයිව් සහ ස්ක්වාඩ් ඩ්‍රයිව් පහරවල් එළවනවා දාබර ක්‍රීඩාලුවේ හිතපොතුනේ අද උදැස්සන වරුවේ සිට පායින දැසි ෆ්ලික් පහරවල් පුල් පහරවල් ලොෆ්ටඩ් ඔන් ඩ්‍රයිව් පහරවල් ස්ලොක් ස්විප් පහරවල් වැනි පහරවල් දක්නට ලැබුණේ දාබර ක්‍රීඩාලුවේ හිතපොතුනේ මේ ළඟ පාන්දුව එවර පාන්දු පාරෙල කරන ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් ඉහළින් මැද යන්නේ සජු කාන්ත් උඩ පාන්දුව සුරැකිව රැක ගන්නවා අනුව දැම්බු ලකුණු සංඛ්‍යාව ලකුණු 21 දී බිඳ වැටෙන්නේ තුන්ගඩ විකට්ටුව දාබර ක්‍රීඩාලුවේ හිතවතුනේ ලකුණු 21යි විකට් 3ක් බිඳ වැටි ප්‍රවේගකාරී ආරම්භයේ තරමක් පාලනය කර තිබෙනවා විකට් සංජය නාග පිතිකරු අංක 69 දකින්න කල සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කරලවන ඇන්ජලෝ මැතිව්ස් නමු ශ්‍රී ලංකාවේ බිහි අධිතීදී තුන්ඩිරියා ක්‍රීඩකයා මතකයට නැගෙන්නේ දාබර ක්‍රීඩාලුවේ හිතවතුනේ සංජීව පුෂ්ප කුමාර දැන් කැඳවානේ නා පන්දුවාරය ආරම්භ කරන්නට දාබර ක්‍රීඩාලුවේ හිතවතුනේ දැන් සූදානම් පාන්දිය මුක් කිරීම සඳහා දකුණ අතින් මධවේග පාන්දියාවන ක්‍රීඩකයන් රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට පාන්දිය මුක් කරන්නේ පුෂ්ප කුමාර දිවේනවා ප්‍රථම පාන්දුව දානුෂ්ක සම්පාත් උඩ පාන්දුව මැඩවින් රැග් ගන්නවා පිටේ පිටතාග්‍රේ දාවටෙන පාන්දුව දාබර ක්‍රීඩාලුවේ හිතපොතුනේ දෙවන අවස්ථාවේ ඔහු නැහ ගන්නේ අන සංජීව පුෂ්ප කුමාර සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නදී 21 දී තුන්වන විකට්ටුව බෙද වැටෙනවා රිලැක්සින් සිතුමින කණ්ඩායමේ පුෂ්ප කුමාර නාමය ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ රවීන්ද්‍ර පුෂ්ප කුමාර වගේ පුෂ්ප කුමාර පුෂ්ප කුමාර සූදානම් පාන්දිය මුක් කිරීම සඳහා දකුණ අතින්
මතවේග පාදයාර කඩකයා රයිට් ආම් ආවද විකට් කාට දිවා යමු කරනවා මේ ළඟ පාදුව. එවරත් හොඳ පාදුවක් යමු කරන්නේ ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නැහැ. එක්වරම පාදුව රැක ගන්නට ධනුෂ්ක සම්පත් ඉඩ කඩ ලැබුණේ නැහැ දාබර. යමු කරන්නට එවර පහර එලකිනවා පාදුව ඇදී යන්නේ දීප් ස්කාලෙක් දිසට වන්නට පාස්සියම ලකුණක් කරා පැතිමාරු කර ගන්නදී මුලක්කන සංඛ්‍යාව දැන් ලකුණු 22යි දාබර කඩාලුනි හිතබොතුනේ පුෂ්ප කුමාරගේ ජේසිය පසුපස සටහන්ව තිබෙන අංකය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට කිසිදා කිසි කාලක අමතක නොවන වසරක් සංකේතවත් වන්නේ 1996 මාර්තු 17 වෙනිදා ඔබට මතක ඇති ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩා පිටිය තුල කැංගරුවන් අසරණ කරලාද ක්‍රීඩා විලාශය අර්ජුන රණතුංගගේ ලේට් කට් පහරත් සමග තරගයේ ජයගත් අවස්ථාව ඔබට මතකේ නැගෙනවා ඇති එවර පන්දු පාරෙල්ල කරන අයලින් ඇදී යන්නේ මම සඳහන් කරා මේ ක්‍රීඩා පිටිය තුල ලොෆ්ටඩ් කවර් ඩ්‍රයිව් ලොෆ්ටඩ් ඔෆ් ඩ්‍රයිව් සහ ස්ක්වාඩ් ඩ්‍රයිව් පහරවල් එල්ල කිරීම තරමක් අසීරු වගේ එය සක්සුදක්සේ ඔබට පැහැදිලි වන්නට ඇති උඩ පන්දු සුරකිව රැග්ගත්තේ දීපෙක්ෂ කව ක්‍රීඩකයා මොහමඩ් රිකාස් යනුව ලකුණු 22යි විකට් 4ක් බිඳවැටි දැන් මේබඩ විට පන්දුවට පහර දෙන කණ්ඩායම රිලැක්සින් සිටුමින කණ්ඩායම දාබර ක්‍රාලුනි හිතවතුනේ උන්ට රිලැක්ස් විය හැකි ලකුණු පුරාවක් දක්නට ලැබෙන්නේ නැහැ ප්‍රබල සුපර් ෆැෂන් බැලනිය ඉදිරියේ ජීවන් මාලන් මහතා මම දැනුවත් කරනවා ඔවුන් පසුගිය වතාවේ විශේෂයෙන්ම සුපර් ෆැෂන් ක්‍රීඩකයින් ඇබිලිපිටිය තරග මාලාවක් තුල පරාජය කරලාද වගේ එනිසා ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් ජීවන් මාලන් අපට විචාරකයින් හැටියට අනාවකියක් පළකිනොට නොහැකි අද දිනේ මේ ක්‍රීඩා පිටියේ ඕනෑතරම් උදාහරණ තිබෙනවා ඉවර පන්දු පාරෙල්ල කරනවා උඩ පන්දුවක් තිස්සර දේශාන් තාලියාතින් රැක ගන්නේ යන මුලක්කුණු සංඛ්‍යාව 22 දී එනිමේ බිඳ වැටෙනවා පස්වන විකට්ටුව ලකුණු 22යි විකට් 5ක් බිඳ වැටි අවසන් මිල්ෂාන් ඩැවියන ක්‍රීඩකයා ඔයිටක සබරගමු ලයන්ස් ක්‍රීඩකයින් සමග දක්නට ලැබුණේ මේ දකුණත් තුනිරාව ක්‍රීඩකයා දාබර කඩාලුනි හිතබොතුනේ ක්‍රීඩා පිටියේ නිවාත වන්නේ අන මුලක්කන සංඛ්‍යාව 22යි විකට් 5ක් බිඳ වැටි ඉසුරු නාග පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ දාබර කඩාලුනි හිතබොතුනේ දැන් ලකුණු පූර්ව ලකුණු 22යි ප්‍රථම පන්දුවාරෙන් අනතුරු මැනවින් මේ තරගයට අවතීන වී තිබෙනවා සුපර් ෆැෂන් පන්දු බලෑනිය දැන් සුදානම් නැතත් රයිට් ආම් අවද විකට් ආකාරයට තිබෙන්නේ දිවයිතින සුරපාසු කරම යමු කර පාද එවරත් හොඳ පාදුවක් ඉතාමත් හොඳ පාදුවක් යමු කරන්නේ සංජීව පුෂ්ප කුමාර යනුව නිවාව දක්ිනවා ඉනිමේ තුංගඩ පන්දුවාරය ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි යනුව ලකුණු 23ක් අවශ්‍යයි තරගයේ ජය ගැනීම සඳහා පන්දු 18කදී දාබර ක්‍රාලුනි හිතපොතුනි පන්දු 18යි ලකුණු 23යි ජයග්‍රාහී ඉලක්කයේ අතිශය තීරණාත්මක තරගයක දෙවනාර්ධය හැකිතාක් ඉක්මනින් ක්‍රීඩා පිටිය තුල ආරම්භ කර යුතුයි යාළුවනි හිතපොතුනේ මිල්ෂාන් සුතානමානේ ප්‍රථම පාදුවාරයේ රයිට් ආම් අවද විකට් ආකාරයට යොමු කරාට ධනුෂ්ක සම්පත් දකුණත් පිටිකරුවා ඉදිරියේ දුර්වල පාදුවක් පිට ඉන්නට සෑහෙන පිටතෙන් නිපාදුවක් හැටියට ධර්මසිරි විනිශ්චයකාරතුමන් සංජාකරන විට ප්‍රථම ලකුණ එකතු වෙනවා ධර්මසිරි විනිශ්චයකාරතුමන් සමගින් තාරක සම්පත් විනිශ්චයකාරතුමන් යන දෙපළ අද උදැසන වරුවේ සිටුන්ගේ කාර්යභාරය මැනවින් ඉෂ්ට සිද්ධ කරන ආකාරය දක් ලැබෙනවා දැන් අතත් දෙවෙනවා මිල්ෂාන් රයිට් ආම් අවද විකට් ආකාරයට ධනුෂ්ක සම්පත් වව් මට ඉංග්‍රීසියෙන් වාව් කියන්නට තමයි තිබෙන්නේ මම එතරම් අපූර්ව පහරක් එල්ල කරේ දාබර ක්‍රාලුනි හිතවතුනේ ඔව් පන්දුවේ ගමන් මග මැනවින් අවබෝධ කරගත්තා ඉතාමත්ම හොඳින් විශේෂයෙන්ම පන්දු යවන්නාව හොඳින් කියවන්නට අප කියන රීඩ් කරන්නට හැකියාව තිබෙන ක්‍රීඩකෙක් ලේසි පාසු කාරණයක් නොවේ වසර ගණනාවක් තිස්සේම ලකුණු අතර මැනවින් සිටීම මනාවට සිදු කරන මේ ක්‍රීඩකයා විශේෂයෙන්ම පන්දු යවන්නා යම් උපායක් යොදා ගන්නා විට ඒට ප්‍රතික්‍රියා දක්වන්නට සුදුසු ආකාරයේ උපාය නොහොද්දියත් කිරීම තමයි ඔහුගේ පිටිකරණය තුළ දක්නට ලැබෙන විශේෂත්වය. ඒවර පිටින්නට සෑහෙන පිටතින් පාන්දු යොමු කරේ මිල්ෂාන් අවබෝධ කරගෙන තිබෙනවා ධනුෂ්ක සම්පත්ගේ පායින් ඉලක්ක කරමින් පන්දු යැවීම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන වගේ දාබර කඩාලුනි හිතවතුනි නිසා පිටින්නට පිටතින් පන්දුව යොමු කරන්නට වේරදාරන්නේ මේ දකුණත් පන්දු සංකලනයක් සහිත ක්‍රීඩකයා දක්ෂ ක්‍රීඩකයින් දෙපළක් අතර පන්දුවක් පිටත් අතර ද්වන්ද සටනක් වේවන විට
යන දැම්බු ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි දාබර කඩාලුඩි හිතපොතුනි දිවෙනවා මීළඟ පාදය යොමු කිරීම සඳහා දෙවයිතම කරන්නේ දානුෂ්ක සම්පාතයේ ඉදිරිය ඉවර පායින දෙසින් පාදය යොමු කරන්නේ එයත් වයිට් පාදුවාක යනවා 9 වන ලකුණ එකතු වෙනවා ලකුණු 9යි මුල් ලකුණු සංඛ්‍යාව විශේෂයෙන්ම දක්ෂ පිටිකරුවන් සිදු කරන කාරණයක් තමයි පන්ති යවන්නාගේ විශේෂයෙන්ම ඒකාග්‍රතාවගේ මානසික ඒකාග්‍රතාවයේ බිඳ දමන්නට ඕ පීඩනයට ලක් කරන්නට ප්‍රථම පන්දුවේම වැරෙන් පහරවල් එල්ල කිරීම උත්සාහ දැරීම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ අතේ දක්නට ලැබෙනවා දක්ෂ ක්‍රීඩකෙක් කැඳ වූ සැනින් ඔහුගේ රිද්මය බිඳ දමන්නට උත්සාහ දරන්නේ ප්‍රවේගකාරී පහරවල් කිහිපයක් එල්ල කරමින් ඒ උපායන් අතීතයේ ඔබ දැක ඇති ඉන්දියාවේ වීරේන්ද්‍ර සෙවාග් ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් වන්නන්ගේ දක්නට ලැබුණා දාබර කඩාලුඩි හිතවතුනේ දැන් සූදානම් පාන්දු යොමු කිරීම සඳහා මෙල්ෂාන් දකුණත් මතවේග පාන්දු යවන ක්‍රීඩකයා දෙවේනේ මේලඟ පාන්දු යොමු කිරීමට එවර පිට ඉන්නෙන් පිටතට පාන්දු ඇදී යන්නේ අත් වයිට් පාන්දුවක් ඇටියට සජා කරනවා අනු දම්බු ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 11 දක්වා එහෙන් නැංගුවේ තිබෙනවා ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව තත් ලකුණු අවශ්‍ය වන්නේ 12ක් පමණයි තරගයේ ජය ගන්නට Everatan Tasloksi pahara kelekenoa කොතරම් අපූරු පිටි හරබයකද නියැලෙන්නේ මේ දකුණත් පිටිකරුවා විශේෂයෙන්ම පිට ඉන්නට තරමක් පිටතින් පන්දුව පතිත කරේ ස්ලක්ෂේ පහරා කෙලකෙනවා මැඩවෙන් පන්දුවේ ගමන් මග හොඳින් අධ්‍යයනය කරමින් තියුණු දැසක් තිබෙන විශේෂයෙන්ම පන්දුව හරියාකාරව නිශ්චය කර ගන්නට උට මන හැකියාවක් තිබෙනවා දාබර කඩාලුඩි හිතපොතුනි ෂණයකින් ඔහුගේ පහරවල් වලට යොමු වන ආකාරය දක්නට ලැබෙන්නේ දැන් මිල්ෂාන් පන්දු යොමු කරන්නේ මේ විශේෂ නිවේදනය දෙනර වරියස් ආබරාද YCC නායකයේ දෙපළ සම්බන්ධ වන කාසිය වාසිවරගා බලන්නට එවර ඉපිලීමක් සහිතව සාර්ථක පන්දු යොමු කරනවා මිල්ෂාන් එවර ඔහුගේ උපාය සාර්ථකයි අඩුව ලකුණු සංඛ්‍යාව 17යි වයිට් පන්දුවක් ඇටියට සජා කරනවා දාබර කඩාලුඩි හිතපොතුනි අනුව එකතු වෙනවා නිපදුවක් හැටියට සංඥා කරනවා දාබර කඩාලුඩි හිතපොතුනි අනුව දැම්බු ලකුණු සංඛ්‍යාව ලකුණු ලකුණු 18 දක්වා හින්නක් වේ තිබෙනවා. දෙවෙනි ආමිර් ෂාන් බීලඟ පන්දුව ඉවර ධනුෂ්ක සම්පාත්ගේ පිටි දැවටෙන පන්දුව තර්ඩ් මෑන් දෙසට ඇදී යන්නේ ලකුණක් ලබා ගන්න ඉඩකඩ නැහැ දාබර කඩාලුඩි හිතපොතුනි ලකුණු 18යිම රැඳී තිබෙනවා මුල් ලකුණු සංඛ්‍යාව සුපර් ෆැෂන් කඩකේ ප්‍රථම තරගය කොටාවේ එලිගන්ස් කඩකෙන් හමුවේ ජයගාතේ දැන් දෙවන තරගය රිලැක්සින් සිතුමින කඩකෙන් ඉදිරියේ ක්‍රීඩා කරන ආකාරය දක්වා ලැබෙන ඒවරත් වයිට් පන්දුවක් යොමු කරන්නේ දීර්ඝ පන්දුවාරයක් මිල්ෂාන් ක්‍රියාත්මක කරන්නේ ලකුණු 19යි මුල් ලකුණු සංඛ්‍යාව දාබර කඩාලුඩි හිතවතුනි ලකුණු 19යි විශේෂයෙන්ම අද දිනය පුරාවට දකුණත් පිටිකරුවන්ට හිතකර ක්‍රීඩා පිටියක් වකට බිත්තා ක්‍රීඩා පිටිය පත්ව තිබෙන ආකාරය දක්නට ලැබුණා දාබර කඩාලුඩි හිතවතුනි මේ සුළං හමන දිශාව බෙහෙවින් ඉවහල් වී තිබෙනවා මේ සඳහා දෙවෙනවා බිලක පන්දුව රයිට් ආම් ඔබ ද විකට් එකක් යොමු කරන්නේ දානුෂ්ක සපාතේවර පන්දු පාරෙල කරමින් එළෙම සුපර් ෆැෂන් කඩකේට තරගයේ ජයගෙන දෙනවා දාබර කඩාලුඩි හිතවතුනි අනුව රිලැක්සින් සිතුමින කඩකේන් මේ තරග මාලාවෙන් ඉවත් කරමින් පානදුර සුපර් ෆැෂන් කඩකේනේ තරගයේ ජය ගනිමින් ඉදිරි වාටේට සුදුසුකම් ලබන ආකාරය දක්වා ලැබෙද්දී